සචී ටීචර්ගේ ඔන්ලයින් ඉස්කෝලේ අලුත්ම වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. ආයුබෝවන් දුවේ පුතේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ අවකාශමය සම්බන්ධතා ආශ්‍රිත ගණිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා. ඇත්තටම පුතේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මම ගොඩාක් ප්‍රශ්න පත්‍රවල දැකලා තියෙනවා මේ රූපයක් දීලා එම රූපය කණ්ණාඩියකින් පෙනෙන ආකාරය කොහොමද කියලා ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න අහලා තියෙන වෙලාවට ගොඩාක් දරුවෝ මේ ප්‍රශ්නේ වරද්දනවා. ඉතින් පුතේ මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ කොහොමද අපි ඒ වගේ ප්‍රශ්නයක් අපෙන් විමසුවට පස්සේ ඒ ගැටලු කොහොමද පහසුවෙන් විසඳන්නේ කියලා. බලන්න පුතේ මම ඇඳලා තියෙනවා රූප ටික අකුරුත් ලියලා තියෙනවා මලකුත් ඇඳලා තියෙනවා. මේ ප්‍රශ්න පුතේ විවිධාකාරයට අපෙන් විමසන්න පුළුවන්. එතකොට අපෙන් ඇහුවොත් මෙන්න මේ රූප ටික දීලා මේ අකුරු ටික දීලා අපෙන් ඇහුවොත් මේවා අතරින් කණ්ණාඩියකින් බැලුව විට මේ තියෙන ආකාරයටම පෙනෙන්නේ මොනවද කියලා මේ අතරින් අපි බලමු ඒ වගේ ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු හොයාගන්නේ කියලා. බලන්න පුතේ මේ තියෙන A අකුර, මේ T අකුර, මේ H, Y, C, F, R මේ තියෙන්නේ මල. හරි. දැන් මේ රූප ටිකෙන් අපෙන් අහන්නේ කණ්ණාඩියෙන් බැලුවමත් වෙනසක් නැතුව මේ විදිහටම අපිට පේන්නේ මේ අතරින් මොනවද කියලා. ඒක හොයාගන්න පහසුම ක්‍රමය තමයි පුතේ දැන් මේ A අකුරේ අපි අඳිනවා පුතේ තිරස් අතට නෙමෙයි සිරස් අතට. සිරස් අතට මෙන්න මේ විදිහට සමමිතික රේඛාවක්. සමමිති රේඛාවක් අපි අඳිනවා. එතකොට බලන්න පුතේ මේ A අකුරේ සමමිති රේඛාව අපි සිරස් අතට ඇඳලා පස්සේ මේ A අකුර සමමිතික වෙනවා. එතකොට බලන්න මේ T අකුරේ අපිට එහෙම අදින්න පුළුවන්ද කියලා. T අකුරේ අපි සමමිති රේඛාවක් ඇඳලා T අකුරේ එහෙම සමමිතික වෙන්නේ නැහැ. එතකොට ඒක ඔන්න සමමිතික වෙන්නේ නැහැ. H අකුරේ අපිට පුළුවන් ද සිරස් අතට සමමිති රේඛාවක්? පුළුවන්. ඔන්න එහෙනම් H අකුර සමමිතික වෙනවා. Y අකුර නැහැ. Y අකුරත් පුතේ සමමිතික වෙන්නේ නැහැ සමමිති රේඛාවක් ඇඳලා. C අකුරත් නැහැ. F අකුර සිරස් අතට සමමිති රේඛාවක් ඇඳම ඔයගොල්ලෝ දන්නවා සමමිතික වෙනවා. R අකුරත් නැහැ. මලත් අපිට පුළුවන් සිරස් අතට රේඛාව ඇඳම සමමිතික වෙනවා. බලන්න පුතේ මෙන්න මේ සිරස් අතට අමිට අපෝ එකම කරනවා. සිරස් අතට සමමිති රේඛාව ඇඳලා පස්සේ සමමිතික වන රූප අපිට කණ්ණාඩියෙන් බැලුව විට පේන්නේ මේ ආකාරයටම තමයි. ඔයගොල්ලෝ දන්නවා පුතේ A අකුර අපි කණ්ණාඩියෙන් බැලුවම අපිට පේන්නේ මේ විදිහටම තමයි. ටයන්න පේන්නේ පුතේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ওই විදිහට. H අකුර මේ විදිහටම තමයි. යන්න කොහොමද පේන්නේ? ওই විදිහට. කොහොමද? C අකුර මේ විදිහට. F මේ වෙනසක් නැහැ මේ විදිහටම තමයි. රයන්න. මල වෙනසක් නැහැ මේ විදිහටම තමයි. වෙනසක් නැහැ ওই විදිහටම තමයි. එතකොට බලන්න පුතේ අපි සිරස් අතට සමමිති රේඛා ඇඳලා සමමිතික වෙච්ච රූප කණ්ණාඩියෙන් බැලුව විට අපිට පේන්නේ තියෙන විදිහටම තමයි. බලන්න පුතේ සිරස් අතට සමමිති රේඛා අඳින්න බැරි රූප අපිට පේන්නේ විරුද්ධ පැත්තට හැරිලා තියෙන රූප විදිහට තමයි අපිට ඒව කණ්ණාඩියෙන් බැලුවම පේන්නේ. බලන්න දැන් ටයන්න මේ තියෙන්නේ මේ පැත්තට හැරිලා අපිට කණ්ණාඩියෙන් බැලුවට පේන්නේ අනිත් පැත්තට හැරිලා තියෙනවා වගේ. බලන්න මේ සමමිති රේඛා අඳින්න බැරි රූප තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිරස් අතට අඳින්න බැහැ. හරි. ඊළඟට අපෙන් අහන්න පුළුවන් මෙන්න මේ වගේ ඔරලෝසුවක් දීලා මේ ඔරලෝසුවේ වේලාව අපිට කණ්ණාඩියෙන් බැලුවම පේන්නේ කොහොමද කියලා. ඒතකොට බලන්න මේ ඔරලෝසුවේ පුතේ අංක දාලා නැහැ. බලන්න සාමාන්‍යයෙන් අපේ ඔරලෝසුවක අපි 12 1 2 3 4 5 6 7 8 9 10
11. ඔන්න ඔය විදිහට තමයි අංක තියෙන්නේ. නමුත් පුතේ දැන් අපෙන් අහන්නේ මේ ඔරලෝසුවේ දැන් පෙනෙන වේලා. දැන් අපිට මෙහෙන් බැලුවම අපිට දන්නවා 3යි වෙලාව. අපෙන් අහන්නේ කණ්ණාඩියකින් බැලුව විට මේ ඔරලෝසුව කණ්ණාඩියකින් පේනුනොත් අපිට වෙලාව පේන්නේ කීයද? ඒක අපි බලා ගන්න ලේසිම ක්‍රමය තමයි පුතේ 12 මේ විදිහටම මෙතන තියෙනවා. අපි මේ ඉලක්කම් ටික අනිත් පැත්තට දාගෙන යන්න ඕන. බලන්න මෙතනින් 1 2 3 4 5 6 7 8 9 10 11. 12 වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට අනිත් පැත්තට අංක ටික අපි දාගෙන යන්න ඕනේ. එතකොට බලන්න කණ්ණාඩියකින් බැලුව විට අපිට මේ වේලාව පේන්නේ 9 විදියට. හරි වෙලාව 3 කණ්ණාඩියකින් බැලුව විට අපිට පේන්නේ 9 විදියට. ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට අනිත් පැත්තට ඉලක්කම් ටික දාගෙන මේ වගේ ගණිත ගැටලුවක් ආවොත් පහසුවෙන් විසඳ ගන්න. එහෙනම් පුතේ මම හිතනවාද ඕගොල්ලොන්ට මේ පාඩමේ මොන හරි ඔයගොල්ලෝ දන්න දෙයක් ඉගෙන ගන්න නැති කියලා. තේරුම් නැති දරුවෝ ඉන්නවනම් ඔයගොල්ලෝ පුළුවන් ආයෙ මේ වීඩියෝ එක බලලා මේ දේවල් ඉගෙන ගන්න. එහෙනම් පුතේ ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ආයිබෝවන්.